විදිහට නාරං කෑවුම් කන්න කැමති කට්ටිය ඉන්නවා නම් එන්න මේ පැත්තට. මම ඔයාලට අද වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ මම කොහොමද නාරං කෑවුම් හදන්න යන්නේ. ඉතින් නාරං කෑවුම් කියන්නේ හදාගන්නත් හරියම ලේසි කැවිලි જાතියක්. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් හැබැයි අද නාරං කෑවුම් එක හදද්දි මම පොඩි වෙනසක් කරන්න හිතුවා. වෙනදට මම පැණි පොල් එක හදාගන්න මේකට සීනි යොමු කරලා. ඉතින් අද මට හිතුණා හකුරු වලින් පැණි පොල් එක හදලා බලන්න මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් අපි හදලා බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලා මම පැණි පොල් එක හදාගන්න යන්නේ. ඒකට මම භාජනයකට හකුරුයි වතුරයි දාලා මේක හොඳට ලිපේ තියා ගන්නවා. හකුරු ටික දිය වෙනකම්. ඊට පස්සේ හකුරු එක මේ විදිහට ලාවට උතුරගෙන වගේ එනකොට මම මේකට එනසාල් කුරු ටිකක් එකතු කර ගන්නවා. දැන් හකුරු ටික හොඳට දිය වෙලා මේ විදිහට හොඳට උතුරගෙන එනකොට මම මේකට පොල් ටික එකතු කර ගන්නවා. පොල් ටික එකතු කරගෙන හොඳට මේ විදිහට මේක කලවම් කර ගන්න ඕන. හොඳට පොළුයි පැණි ටිකයි හොඳට මික්ස් වෙනකම්. ඊට පස්සේ මම පොල් පැණියකට වැනිලා තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. ගොඩාක් වැනිලා දැම්මේ නැහැ. මොකද මට හිතෙන හකුරු වල ගොඩාක් පැණි රස හින්දා වැනිලා ලොකුවට දාන්න ඕනේ නැහැ කියලා. දැන් අපි මේක ටිකක් නිවෙන්න තියලා මම ඊළඟට කරන්න යන්නේ අපේ බැටර් එක හදාගන්න යන්නේ. ඒකට ඉස්සෙල්ලාම අපිට හාල් පිටි ඕන වෙනවා. ඉස්සෙල්ලාම මම හාල් පිටි වලින් මේස හැඳි දෙකක් මේ විදියට අයින් කර ගන්නවා. ඊට පස්සේ ඉතුරු හාල් පිටි ටිකට කහයි ලුණුයි දාලා ඒ වගේම පොල් කිරි ටික ටික එකතු කරලා බැටර් එක හදා ගන්නවා මම. පොල් කිරි කෝප්පයක් තමයි මම මේ බැටර් එක හදාගන්න ගත්තේ. හැබැයි මට පොල් කිරි කෝප්පයක් මදි වුණා මේකට. අන්තිමට මම මේකට වතුර ටිකක් එකතු කරේ. මම පොල් කිරිම එකතු කරේ නැහැ. පොල් කිරි කෝප්පෙට අමතරව මට වතුර මේස හැඳි 3ක් වගේ ගියා මේ බැටර් එක හදාගන්න. මෙතන මම තව කහ චුට්ටක් එකතු කරගන්නවා. මට කහ ටිකක් මදි කියලා හිතුණා. දැන් මගේ බැටර් එක මං හදලා ඉවරයි. ගොඩාක් කුකුවට ගන්න එපා. ඔය තියෙන ප්‍රමාණයට වගේ ගත්තා නම් ඇති. ඊළඟට මං අර අපි වෙන් කරගත්ත හාල් පිටි මේස හැඳි දෙක මේ විදිහට ටිකක් බැද ගන්නවා. ගොඩාක් නෙමෙයි ටිකක් ওই විදිහට බැදෙන්න ඇරලා ඒක මම මේ විදිහට පැණි පොල් එකට එකතු කරලා හොඳට කලවම් කර ගන්නවා. මේක කරන්නේ අර නිකම් පැණි පොල් එක විතරක් හදද්දී අර බෝලේ හදාන ටිකක් අමාරුයි. ගුලි කරනකොට කැඩෙන්න බලනවා. අර මෙහෙම හාල් පිටි ටිකක් එකතු කරාම ඒක එහෙම වෙන්නේ නැහැ. දැන් මම මේ විදිහට බෝල ටික හදා ගන්නවා. මේස හැන්දක් තමයි මම මේ අරන් තියෙන්නේ මේකේ ගන්න. ලොකුවට බෝල මම හදා ගන්නෑ. මේස හැන්දක ප්‍රමාණයකට තමයි මම එක බෝලයකට පැණි පොල් අරගත්තේ. දැන් මම බෝල ටික හදාගෙන ඉවරයි. මට මේ ප්‍රමාණයෙන් බෝල 19ක් හදාගන්න පුළුවන් වුණා. දැන් අපේ නාරං කෑවුම් වල අන්තිම ස්ටෙප් එක තමයි මේ තියෙන්නේ. බදින්න තමයි ඕනේ දැන්. මේ විදිහට එකින් එක පැණි පොල් බෝල අරගෙන බැටර් එකේ තවරලා බැද ගන්න ඕන මේ විදිහට. හොඳට මේ විදිහට golden color එකක් එනකම් මේ ටික බැද ගන්න ඕන. මෙහෙම මේවා තෙලට දානකොට ওই විදිහට ඔයාලට පේන විදිහට පිටි කැටි තෙලට එකතු වෙනවා. ඒවත් සැරෙන් සැරේට අයින් කරන්න මතක ඇතුව. ඒ වගේම ඔයාලට මම මේ නාරං කෑවුම් හදන්න ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් වගේ මේවල ප්‍රමාණවල් දැනගන්න ඕන නම් මම ඒ ඔක්කොම description box එකේ දාලා තියෙන්නේ. එහෙනම් ඔන්න මම නාරං කෑවුම් ටික හදලා ඉවරයි. බලන්න හොඳ ලස්සනට හොඳ කලර් එකකට ඇවිල්ලා තියෙන ඔක්කොම ටික. හරිම ලේසි හදා ගන්න නාරං කෑවුම්. ඒ වගේම ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ඔයාලත් ඉතින් try කරලා බලන්න මේ පාර අපේ අලුත් අවුරුද්දට නාරං කෑවුම් හදන්න. එහෙනම් ඉතින් ඔන්න මම යන්නයි හදන්නේ. ඊළඟ දවසේ මේ වීඩියෝ එකක් අරන් යනකම් ගිහිල්ලා යන්න.